ඉතින් දන්න ඇති කට්ටියට මම විනුද්ද දිල්මින. ඉතින් වැඩි කතා ඕන්න මම මුලින්ම කියන්න අද මම පෙන්වන්න යනවලු මොකද්ද කියලා තම්බ්නේල් එකේ හරි ඔයාලගේ උඩ තියෙන ටයිටල් එකේ හරි ඔයාලා දකින්න ඇති මම අද කතා කරන්න යන්නේ ස්කූටර් එකක් ගැන. එතකොට මේ වගේ ස්කූටර්ස් ලංකාවේ අර වැඩි ෆේමස් නෑ. ඒ වුණාට දැන් අපි මෙහෙ වගේ ගත්තොත් එහෙම ඩුබායි වල නම් ගොඩාක් වෙලාවට ගොඩාක් අය මෙහෙට එන ආධුනිකයෝ මුලින්ම කරන්නේ ස්කූටර් එකක් බයි කරන එක. ඒතකොට ස්කූටර් එකක් බයි කරන්න මේ හේතුව තමයි ළඟ පාතට ඔය යන්න තියෙන කොහෙට හරි ඉක්මනට යන්න කරන්න ඒ දේවල් කරගන්න. ඉතින් මමත් මෙහෙට ආපු මුල් දවස්වලම මමත් ගත්ත ස්කූටර් එකක්. ඒකේ තියෙන වටිනාකම දැන් මට අද තේරෙනවා. මොකද ඒ දවස්වල මම වැඩි පාවිච්චි කරේ නැහැ. ඒකට දැන් මම ඔෆිස් එකට එන්න සහ ඔෆිස් එකෙන් ගෙදරට යන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට වඩා මට ලේසි මගේ ස්කූටර් කියන්නේ. දැන් මෙහෙ පදින්න රූල්ස් ගොඩක් තියෙනවා. ඒකට ලංකාවේ වගේ නම් එහෙම තාම ගැටලුවක් නැහැ. ඉතින් ලංකාවේ වල මේ වගේ ගන්න බලාපොරොත්තු වෙන නම් කිසිම ගැටලුවක් නැහැ. දැන් මම දැනට මේක අරගෙන අවුරුදු 1කමාරක් විතර අවුරුදු 1කමාරම මම මේ හොඳට මේ ඇත්තටම පැද්ද මම කිසිම සර්විස් එකක් කරලා නැහැ. සර්විස් එකක් කරන්න මම කතා කරා සර්විස් සෙන්ටර් එකට. එයාලා කිව්වා ස්කූටර් එක යනවා නම් මෝටර එක වැඩ කරනවා නම් ඕනේ නැහැ මේ අමුතුවෙන් හයි මේවා කරන්න කියලා. ඉතින් මම මේකට වැඩි මුණුත් මම කරේ උලන් ගහපු එක නැත්නම් පංචම්මක් කරේ આવොත් ඒක රීප්ලේස් කරපු එක විතරයි. මේන් ස්පීඩ් වර්ග තුනක් තියෙනවා. මේ දැන් මේක එක විදිහක් විතරයි. එතකොට මේකේ එක විදිහක් වුණාට දැන් මේ වගේ වර්ග ගොඩාරියක් තියෙනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා නම් මේ වගේ ස්කූටර් එකක් ලංකාවට සුදුසුද? ලංකාවේ පදින්න පුළුවන්ද? ගැටලුවක් නැද්ද? يعني මේක හොඳයිද කියලා ගත්තොත් මේකේ වර්ග වලින් අනුව වෙනස් වෙනවා. දැන් මම අරන් තියෙන එක weight එක කිලෝ 100ත් 120ත් අතර ප්‍රමාණයකින් අදින් يعني ගන්න පුළුවන් අපිට යනවනම්. ඊට අමතරව මේකේ මැක්සිමම් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 30ක ස්පීඩ් එකක් තියෙන්නේ. මේක අර මම කිව්වේ ස්පීඩ් වර්ග තුනක් තියෙනවා කියලා. ඒ තුනට අනුව ඒක වෙනස් වෙනවා. එතකොට මේකේ එකෝ මෝඩ් එක කියලා එකක් තියෙනවා. ස්ටෑන්ඩඩ් මෝඩ් එක කියලා එකක් තියෙනවා. ස්පෝර්ට් මෝඩ් එක කියලා එකක් තියෙනවා. එතකොට එකෝ මෝඩ් එක යනවා නම් මේකේ පැයට කිලෝමීටර් 12ක ස්පීඩ් එකකින් යන්නේ. අර පොඩි ළමෙක් ඔය පදිනවා නම් ඒක ඇත්තටම හොඳයි. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් මෝඩ් එකේ පැයට කිලෝමීටර් 25ක වේගයක් තියෙනවා. ඊට පස්සේ ස්පෝර්ට් මෝඩ් එකට දැම්මොත් පැයට කිලෝමීටර් 30ක ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ එන්නේ එක බ්‍රේක් සිස්ටම් එකයි පිටිපස්සේ ඩිස්ක් බ්‍රේක් එකක් තමයි තියෙන්නේ. මේ බ්‍රේක් එක හොඳයිද කියලා ඔයාලා මගෙන් ප්‍රශ්නයක් අහුවොත් මේක 30ට ගිහිල්ලා කියන්නේ 30 ස්පීඩ් එකේ ගිහිල්ලා එකපාර බ්‍රේක් ගැහුවාම මේක පොඩ්ඩක් ඇදිලා යන්න බලන ස්වභාවයක් තියෙනවා. ඒ වුණාට අර ස්ටෑන්ඩඩ් මෝඩ් එකේ අපි ගියොත් එහෙම ගැටලුවක් නැහැ ලොකුවට. ඊට පස්සේ මේකේ බැටරි එක ගැන කතා කරොත් එහෙම බැටරි එක මට එකපාර දැන් මේකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම් තියෙනවා මේකේ යන්න පුළුවන් කිලෝමීටර් 30ක රේන්ජ් එකක් කියලා. කියන්නේ 25ත් 30ත් අතර කිලෝමීටර් රේන්ජ් එකක් යන්න පුළුවන් කියලා. මම දන්නේ නැහැ මගේ weight එකේ හින්දා දෙක අඩු වෙලා තියෙන්නේ කියලා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක මත නම් මට යන්න පුළුවන් වෙන්නේ මේක කිලෝමීටර් 6ක් වගේ ප්‍රමාණයක් තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ඔෆිස් එකේ ඉඳලා මම ගෙදරට කිලෝමීටර් 2ක් තියෙනවා. එතකොට කිලෝමීටර් 2 මට ගිහිල්ලා ආපහු එන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ආපහු ගිහිල්ලා ආයෙ එන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. අපි එහෙම ගත්තොත් කිලෝමීටර් 8ක් විතර රේන්ජ් එකක් තියෙනවා. එනකොට 8 යනකොට මේක සම්පූර්ණම අර අන්තිම ලයින් එක මම එනකොට මේක ස්පීඩ් එක ගොඩක් දුර අඩු වෙලා ස්පීඩ් එක අඩු වෙනවා කියන්නේ බැටරි එක බහලා තියෙන්නේ මෝටර් එකට දෙන්න ඉච්චර ලොකු පවර්ෆුල් එකක් නෑ. මේක තමයි බ්‍රේක් එක. ඒතර මෙතන මේ ඔයාලට පල්ලෙහා බලා ගන්න පුළුවන් බ්‍රේක් එකේ වදින විදිහ. මෙහෙම තමයි බ්‍රේක් එක වදින්නේ. ඉතින් අපිට මේක ස්ටාර්ට් කරගන්න මේකේ අපිට තියෙන මේ මෙන්න මෙතන බටන් එක තියෙනවා. මේක ලොන් ප්‍රෙස් කරන් හිටියට පස්සේ ස්කූටර් එක ස්ටාර්ට් ඔන් වෙනවා. ඉතින් මෙතන මේ බටන් එකෙන් තමයි මෙනු එක ඒ කියන්නේ ස්පීඩ් අර මම කිව්වා වගේ මේකේ ස්පීඩ් වර්ග තුනක් තියෙනවා. ඒ තුන මාරු කරගන්න මෙතනින්. දැන් මේ තියෙන එකෝ මෝඩ් එක. අපි D කියන්නේ ස්ටෑන්ඩඩ් මෝඩ් එක. ඊට පස්සේ D රෙඩ් එක වැටෙනවා. D රෙඩ් එක කියන්නේ ස්පෝර්ට් මෝඩ් එක. එතකොට මේකේ අපිට පැයට කිලෝමීටර් 30ක යන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් එකේ 25යි. නෝමල් එකේ 12යි යන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා ඉස්සරහ ඔයාලට මම පෙන්නන්නම් මෙතන මේ ෆ්ලෑෂ් ලයිට් එකක් තියෙනවා. මේ ලයිට් එක ඔන් කරන්නත් හරිම ලේසි. මෙතන මේ ඔයාලට මම පෙන්නපු මෙනු බටන් එක දෙපාරක් ක්ලික් කරාට පස්සේ මෙතන ලයිට් එක ඔන් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒකම ආයි දෙපාරක් ක්ලික් කරාට පස්සේ මේ ලයිට් එක ඔෆ් වෙනවා. එතකොට මෙතනින් අපිට බැටරි පර්සන්ටේජ් එක පෙන්නනවා. මේක සාමාන්‍යයෙන් හැබැයි මෙහෙමයි. මෙතන දැන් ඔයාලට ලයින් පෙන්නනෝනේ 5ක්. ඒ ලයින් 5 පෙන්නුවට මේක සාමාන්‍යයෙන් ලයින් 2ක් විතර බැස්සහම ඒ කියන්නේ ලයින් 3ක් විතරක් නම් ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලට මේක මේ ඇත්තම වෙන අදින්නේ නැහැ. ඒ කියන්නේ යන්නේ නැති තරම්. ස්පීඩ් එක සෑහෙන්න දුරට බහිනවා ඔයා ස්පෝර්ට් මෝඩ් එකට දැම්මත්. එතකොට මෙතනින් අපිට බෙල් එකක් දීලා තියෙනවා. බෙල් එකක් තියෙනවා. ඔක තමයි කියන්නේ. එතකොට මෙතන මේ මෙන්න මේක ඇතුලේ තමයි මේ සම්පූර්ණම තියෙන එක කොතනින්ද ඕපන් කරන්නේ. මෙන්න එහෙම මෙතන ලොක් එක උඩට ඇරලා මේක ඇරියට පස්සේ මෙතන ඇතුලේ තියෙනවා මේකේ තියෙන බැටරි එක.
මෙතනින් අපිට ඕනනම් කෑල්ල පන්ලි වෙරලා ගලවලා ගන්න පුළුවන්. ආයි ලොක් කරගත්තා. එතකොට ඕකට මම වසරක විතර කාලයක් මේක පාවිච්චි කරනවා. තාම නම් ගැටලුවක් වෙලා නැහැ. ස්කූට් එක හොඳට තියෙනවා. ඉතින් ඒ අතින් ගත්තට පස්සේ මේක අනික මේ තව දෙයක් මට මේක ෆෝල්ඩ් කරන්න පුළුවන්. මේක නමන්න පුළුවන්. ස්කූට් එක නමලා ඔයාලට කොහේ හරි පැක් කරන්න ඕන නම් හරි අරන් යනවා නම් හරි එහෙම අරන් යන්න පුළුවන්. මෙතන තියෙන පොඩි ලොක් එකක්. මේ ලොක් එක පනලා හැන්ඩල් එක නමන්න පුළුවන්. නමලා අරන් යන තැනකට අරන් යන්න පුළුවන්. ඉතින් thank you වීඩියෝ එක බලුවාට මොන හරි ගැටලු මොන හරි තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. හොඳට ලයික් එකක් දාන්න. බයිනවා නම් බැනලා කමෙන්ට් එකකුත් දාන්න. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගේන්න තව. එතකොට මම travel කරනකොට travel videos ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔයාලට software side වල videos උත් මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම කැමති ගොඩක් අය නොදන්න softwares එහෙම තියෙනවා. දැන් මම මෙහෙට ඇවිල්ලා මට ගොඩක් උදව් වෙච්ච software තියෙනවා මට මෙහෙ වැඩ කරන්න. ඒ සම්බන්ධව videos උනත් මම ඔයාලට කරන්න කැමතියි. මේ ඒකද මම ඒවා step by step one by one මම ඔයාලට දාන්න කොහොමද ඒ ටික කරගෙන යන්නේ කියලා. ඉතින් එහෙනම් stay tuned.